හොඳයි අපි තුන්වන පාඩමේ තුන්වන ග්‍රැමර් පැටර්න් එක සාකච්ඡා කරමු. මෙතෙන්දිත් අපි සාකච්ඡා කරන්න යන්නේ කොක්කෝ සොකෝ අසොකෝ භාවිතා කරන හැටි. මේකේ සමීකරණය මෙන්න මේ විදිහේ සමීකරණයක් n1 වා n2 this. මෙහිදී n1 කියන්නේ පළවන නාම පදේ, n2 කියන්නේ දෙවන නාම පදේ, දෙවන නාම පදේ බොහෝ විට ස්ථානයේ හඟවන පදයක් වෙනවා. මෙම ග්‍රැමර් පැටර්න් එක යම්කිසි දෙයක් හෝ පුද්ගලයෙක් සිටින ස්ථානයක් විස්තර කිරීමට අපිට භාවිතා කරන්න පුළුවන්. අපි මේක උදාහරණ මගින් පැහැදිලි කරගන්න බලමු. බලන්න පළවෙනි උදාහරණේ ඒකේ තියෙනවා ඔතේ අරයිවා අසොකෝ දෙස් කියලා. ඔතේ අරයිවා අසොකෝ දෙස්. ඔතේ අරයි කියන්නේ වැසිකිළිය කියන එක. වැසිකිළියට අපි තවත් වචනයක් කියනවා තොইර කියලා. මෙතෙන්දී ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ඔතේ අරයි කියලා. ඔතේ අරයිවා අසොකෝ දෙස් කියලා කියන්නේ ඔතේ අරයි කියන්නේ පළවෙනි නාම පදේ. අසොකෝ කියලා කියන්නේ අතන කියන එක. මේක වාණිපාතේ දාලා සම්බන්ධ කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති දෙවන නාම පදේ ස්ථානයක් හංගවන පදයක් තියෙනවා. ඒ කියන්නේ අසොකෝ කියන එක. ඒ කියන්නේ අතන කියන එක. මේක වාණිපාතේ දාලා සම්බන්ධ කරලා ඒගොල්ලෝ ලියලා තිනවා ඔතේ අරයිවා අසොකෝ දෙස් කියලා. ඔතේ අරයිවා අසොකෝ දෙස් කියලා කියන්නේ වැසිකිළිය අතන වේ කියන එක. වැසිකිළිය අතන වේ කියන එක. ඊළඟට අපි බලමු දෙවන ග්‍රැමර් පැටර්න් එක මොකක්ද කියලා. දෙන්වවා නිකයි දෙස්. දෙන්වවා නිකයි දෙස්. මෙතෙන්දී දෙන්වා කියලා කියන්නේ දුරකථනය කියන එක. සමහර අවස්ථාවලදී දෙන්නවා කියලා අපිට භාවිතා කරන්න පුළුවන් දුරකථන ඇමතුමට. මෙතෙන්දී දෙන්නවා කියන එකේ තේරුම තමයි දුරකථනය කියන එක. නිකයි කියලා කියන්නේ දෙවන තට්ටුව. මෙතෙන්දී දෙවන නාම පදේ ඇවිල්ලා තියෙනවා නිකයි කියලා. නිකයි කියන්නේ දෙවන තට්ටුව. ඒ කියන්නේ ස්ථානයේ හංගවන පදයක්. මේක වාණිපාතේ දාලා සම්බන්ධ කරලා මේ වාක්‍යය ලියලා තියෙනවා. දෙන්වවා නිකයි දෙස් කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි දුරකථනය දෙවන තට්ටුවේ වේ කියන එක. දුරකථනය දෙවන තට්ටුවේ වේ කියන එක. ඊළඟට අපි යමු තුන්වෙනි උදාහරණයට. තුන්වෙනි උදාහරණේ තියෙනවා ජිදෝහන් බයිකිවා ලොබී දෙස් කියලා. මෙතෙන්දී ජිදෝහන් බයික කියලා කියන්නේ වෙන්ඩින් මැෂින් එක. වෙන්ඩින් මැෂින් එක කියලා කියන්නේ ඔයගලන්ට ජපානයේ හැමතැනකම මේක දැක ගන්න පුළුවන්. ඔයගලන්ට සල්ලි දාලා බීම වර්ග ඕනම කැමතිම බීම වර්ගයක් ගන්න පුළුවන්. දැන් තියෙනවා විවිධ වර්ගයේ වෙන්ඩින් මැෂින් වාට සල්ලි දාලා චොකලට් ගන්න පුළුවන්, අයිස්ක්‍රීම් ගන්න පුළුවන්, ඒ වගේ විවිධ දේවල් ගන්න පුළුවන් වෙන්ඩින් මැෂින් දැන් ජපානයේ ගොඩාක් තියෙනවා. හැබැයි වෙන්ඩින් මැෂින් ගොඩාක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සල්ලි දාලා ඔයාට නොමි මොනව ගන්න පුළුවන්. ඒ කියන්නේ බොන බීම වර්ග ඔයාට ගන්න පුළුවන් මැෂින් එකක් තමයි වෙන්ඩින් මැෂින් එකක් කියන්නේ. ඒ කියන්නේ ඒක ජපන් වලින් කියනවා ජිදෝහන් බයිකි කියලා. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මෙතන ලියලා තියෙන්නේ දෙවන ස්ථානයේ හංගවන පදය ඔයගොල්ලෝ ශබ්ද කරොත් මේකේ ඔයගලන්ට පේනවා ඇති රොබී කියලා. රොබී කියලා තමයි ශබ්ද කරන්නේ. ඒකට හේතුව තමයි ජපන් භාෂාවේ ලෝ අකුර නෑ. ඒකින්ද ඒගොල්ලෝ ලොබී කියන එක ඒගොල්ලෝ ලියලා තියෙන්නේ රොබී කියලා. ඒ වුණාට ඔයගලන්ට මේක ශබ්ද කරන්න පුළුවන් ලොබී කියලා. ලොබී කියන්නේ ලොබී එක එහෙම නැත්නම් කොරිඩෝ කියන තේරුම තමයි එන්නේ. ජිදෝහන් බයිකිවා ලොබී දෙස් කියලා කියන්නේ වෙන්ඩින් මැෂින් එක ලොබී එකේ වේ කියන එකයි. මෙහිදී ඔයගලන්ට පේනවා ඇති දෙවන නාම පදේ ස්ථානයේ හංගවන පදේ ඒ කියන්නේ ලොබී කියන එක ඒක වාණිපාතේ දාලා සම්බන්ධ කරලා තිනවා. ජිදෝහන් බයිකිවා ලොබී දෙස් කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ වෙන්ඩින් මැෂින් එක ලොබී එකේ වේ කියන එක. ඊළඟට අපි බලමු මේක ප්‍රශ්නාර්ථී විදිහට කොහොමද කියන්නේ කියලා. අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. යමද සංවා දොකො දෙස්කා කියලා. යමද සංවා දොකො දෙස්කා. යමද සන් කියන්නේ යමද මහතා කියන එක. ඒක තමයි පළවෙනි නාම පදේ. දොකො කියන්නේ කොහෙද කියන එක. ඒ කියන්නේ ස්ථානයේ කොහෙද කියන එක තමයි එකෙන් අහන්නේ. මෙතන වාණිපාදේ දාලා සම්බන්ධ කළා. මෙතෙන්ට අගට කා දැම්මම මම ඕගලන්ට පෙරදී ඉගැන්නුවා. සිංහල භාෂාවේදී අගට ද දාලා අපි ප්‍රශ්නාර්ථී වාක්‍යයක් හදනවා වගේ කොහේද කවුද මොකක්ද වගේ අපි ප්‍රශ්නාර්ථී වාක්‍යයක් හදනවා වගේ අපිට ජපන් භාෂාවේදීත් අගට කා දාලා ප්‍රශ්නාර්ථී වාක්‍යයක් හදන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. යමද සංවා දොකො දෙස්කා කියලා අහලා තියෙන්නේ. යමද සංවා දොකො දෙස්කා. ඒකේ තේරුම තමයි යමද මහතා කොහෙද කියන එක. මම හිතනවා ඔයගොල්ලෝ මේ ග්‍රැමර් පැටර්න් එක තේරුම් ගන්න ඇති කියලා. ඔයගලන්ට පේනවා ඇති මින්නන නිහංග පොතේ තියෙන තුන්වන පාඩමේ තුන්වන ග්‍රැමර් පැටර්න් එක. එතන පළවෙනි එකේ තමයි ජිදෝහන් බයිකිවා නිකයි දෙස් කියලා කියන්නේ. වෙන්ඩින් මැෂින් එක දෙවන තට්ටුවේ වේ. ජිදෝහන් බයිකිවා රොබී දෙස් කියලා කියන්නේ වෙන්ඩින් මැෂින් එක ලොබී එකේ වේ. සතෝ සංවා ජිමුෂ්ෂෝ දෙස් කියලා කියන්නේ සතෝ සං ඔෆිස් එකේ වේ. ඊට පස්සේ සතෝ සංවා ශොකුදෝ දෙස් කියලා කියන්නේ සතෝ මහතා කැන්ටින් එකේ වේ කියන එක තමයි ඒකේ තේරුම වන්නේ. ඊට පස්සේ සතෝ සංවා දොකො දෙස්කා කියලා ඒක ලියලා තිනවා. ඒකේ තේරුම තමයි සතෝ මහතා කොහෙද කියන එක. හොඳයි අපි ඉහත ඉගෙනගත්ත ග්‍රැමර් පැටර්න් එක පොඩ්ඩක් රිවිෂන් කරලා බලමු. කියන්නේ ප්‍රැක්ටිස් කරලා බලමු. බලන්න පළවෙනි උදාහරණේ තියෙනවා තොইර කියලා ලියලා තිනවා. නිකයි කියලා ලියලා තිනවා. තොইර කියලා කියන්නේ වැසිකිළිය කියන එක. ඒ වගේම අපි වැසිකිළියට තව නමක් භාවිතා කරනවා මොකද්ද? ඔතේ අරයි කියලා. නිකයි කියලා කියන්නේ දෙවන තට්ටුවේ වේ කියන එක. අපිට අහන්න පුළුවන් වැසිකිළිය කොහෙද තියෙන්නේ කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම තොইරවා දොකො දෙස්කා කියලා.
トイレはどこですか? එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් නිකයි දෙස්. නිකයි දෙස්. ඒ කියන්නේ දෙවන තට්ටුවේ වේ කියන එක. අපි බලමු දෙවන උදාහරණේ. දෙවන උදාහරණේ තියෙනවා ශොකුදෝ කියලා. ශොකුදෝ කියලා කියන්නේ ආහාර ගන්න ස්ථානේ, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කැන්ටින් එක කියලා. ඒකේ වරහන් ඇතුළේ ලියලා තියෙනවා චිකා කියලා. චිකා කියලා කියන්නේ බිම් මහල කියන එක. අපිට අහන්න පුළුවන් කැන්ටින් එක කොහෙද තියෙන්නේ කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම ශොකුදෝවා දොකෝ දෙස්කා? ශොකුදෝවා දොකෝ දෙස්කා කියලා අපිට අහන්න පුළුවන්. ඒකේ තේරුම තමයි කැන්ටින් එක කොහෙද තියෙන්නේ කියලා. එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් චිකා දෙස්. චිකා දෙස්. ඒ කියන්නේ බිම් මහලේ වේ කියන එක. බිම් මහලේ වේ කියන එක. අපි බලමු තුන්වන උදාහරණේ. තුන්වන උදාහරණේ තියෙනවා කයගි සිස්සුන කගි කියලා. කයගි සිස්සුන කගි. කයගි සිස්සු කියලා කියන්නේ මීටින් රූම් එක. එහෙම නැත්නම් කන්ෆරන්ස් රූම් එක. කයගි සිස්සුන කගි. කගි කියලා කියන්නේ යතුරු කියන එක. දැන් ඔයගොල්ලන්ට මම පෙරදී ඉගන්නවා මෙන්න මේ නෝනිපාතේ දාලා සම්බන්ධ වුණාම කයගි සිස්සුන කගි. ඒ කියන්නේ කයගි සිස්සු කියලා කියන්නේ මීටින් රූම් එක. කයගි සිස්සුන කගි කියලා කියන්නේ මීටින් රූම් එකේ යතුරු කියන එක. මීටින් රූම් එකේ යතුරු කියන එක. මෙතෙන්දි මීටින් රූම් එකේ යතුරු ඊළඟට වරහන් ඇතුලේ දාලා තිනවා ජිමුෂ්ෂෝ කියලා. ඒ කියන්නේ ජිමුෂ්ෂෝ කියලා කියන්නේ ඔෆිස් එක කියන එක. අපිට අහන්න පුළුවන් මීටින් රූම් එකේ යතුරු කොහෙද තියෙන්නේ කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට පුළුවන් මෙන්න මෙහෙම ඒක අහන්න. කායිගි සිස්සුනෝ කගිවා දොකෝ දෙස්කා? කායිගි සිස්සුනෝ කගිවා දොකෝ දෙස්කා? ඒ කියන්නේ මීටින් රූම් එකේ යතුරු කොහෙද තියෙන්නේ කියන එක. මීටින් රූම් එකේ යතුරු කොහෙද තියෙන්නේ කියන එක තමයි ඒකේ තේරුම ගන්න. එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් ජිමුෂ්ෂෝ දෙස්. ජිමුෂ්ෂෝ දෙස්. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ඔෆිස් එකේ වේ කියන එක. ඔෆිස් එකේ වේ කියන එක. අපි යමු හතරවෙනි උදාහරණයට. හතරවෙනි උදාහරණේ ඉන්න සතෝසන්. සතෝසන් කියලා කියන්නේ සතෝ මහතා කියන එක. ඊට පස්සේ වරහන් ඇතුලේ දීලා තිනවා කියොසිස්සු කියලා. කියොසිස්සු කියලා කියන්නේ පන්ති කාමරය කියන එක. අපිට අහන්න පුළුවන් සතෝසන් කොහෙද ඉන්නේ කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම සතෝසන් වා දොකෝ දෙස්කා? සතෝසන් වා දොකෝ දෙස්. ඒකේ තේරුම තමයි සතෝ මහතා කොහෙද කියන එක. සතෝ මහතා කොහෙද කියන එක. අපිට උත්තර දෙන්න පුළුවන් කියොසිස්සු දෙස්. කියොසිස්සු දෙස්. කියොසිස්සු කියන්නේ පන්ති කාමරය කියන එක. කියොසිස්සු දෙස් කියලා කියන්නේ පන්ති කාමරයේ වේ කියලා. පන්ති කාමරයේ වේ කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. තුන්වන පාඩමේ හතරවන ග්‍රැමර් පැටර්න් එක තමයි කොචිරා, සොචිරා සහ අචිරා භාවිතා කිරීම. බලන්න ඕගලන්ට මතකද කියලා කොරේ, සොරේ, අරේ භාවිතය. යම්කිසි භාණ්ඩයක් විස්තර කරන්න අපි භාවිතා කරා කොරේ, සොරේ, අරේ කියන එක. කොරේ කියලා කියන්නේ මේක කියන එක. ඒ කියන්නේ කතා කරන කෙනා ළඟ ඇති භාණ්ඩයක් විස්තර කිරීමට අපිට කොරේ කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සොරේ කියන්නේ ඕක කියන එක. ඒ කියන්නේ අසා සිටින කෙනා ළඟ ඇති භාණ්ඩයක් විස්තර කිරීමට අපිට සොරේ කියලා පාවිච්චි කරන්න පුළුවන්. අරේ කියන්නේ අරක කියන එක. ඒ කියන්නේ මේ දෙදෙනාටම දුරින් ඇති භාණ්ඩයක් විස්තර කිරීමට අපිට අරේ කියලා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේ කොචිරා, සොචිරා, අචිරා කියලා කියන්නේ ස්ථානයක්. එහෙම නැත්නම් දිශාවක් විස්තර කිරීමට අපිට මේ කොචිරා, සොචිරා, අචිරා භාවිතා කරන්න පුළුවන්. කොචිරා කියලා කියන්නේ මේ පැත්තේ කියන එක. ඒ කියන්නේ කතා කරන කෙනා ළඟ ඇති ස්ථානයක් විස්තර කිරීමට අපිට කොචිරා භාවිතා කරන්න පුළුවන්. සොචිරා කියලා කියන්නේ ඔය පැත්තේ කියන එක. ඒ කියන්නේ අසා සිටින කෙනා ළඟ ඇති ස්ථානයක් විස්තර කිරීමට අපිට සොචිරා කියලා භාවිතා කරන්න පුළුවන්. අචිරා කියලා කියන්නේ අර පැත්තේ කියන එක. ඒ කියන්නේ මේ දෙදෙනාටම දුරින් ඇති ස්ථානයක් විස්තර කිරීමට අපිට අචිරා කියන එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපිට ස්ථානයක් අසා දැන ගැනීමට අපිට දොචිරා කියන පදය භාවිතා කරන්න පුළුවන්. හොඳයි, මම හිතනවා ඔයගලන්ට කොචිරා, සොචිරා, අචිරා පදවල තේරුම් ගන්න ඇති කියලා. අපි බලමු මේක උදාහරණ මගින් පැහැදිලි කරගන්න. බලන්න පළවෙනි උදාහරණේ තියෙනවා එරෙබේතාව කොචිරා දෙස් කියලා. එරෙබේතා කියලා කියන්නේ ලිෆ්ට් එකට. කොචිරා කියලා කියන්නේ මේ පැත්තේ කියන එක. එරිබේතාව කොචිරා දෙස් කියලා කියන්නේ ලිෆ්ට් එක මේ පැත්තේ වේ කියන එක. එරිබේතාව කොචිරා දෙස්. ඊළඟට බලමු දෙවෙනි උදාහරණය. ඒකේ තියෙනවා එරෙබේතාව සොචිරා දෙස්. එරෙබේතාව සොචිරා දෙස්. එරෙබේතා කියලා කියන්නේ ලිෆ්ට් එකට. සොචිරා කියලා කියන්නේ මේක අසා සිටින කෙනා පැත්තේ තියෙන එක. මේක අසා සිටින කෙනා පැත්තේ තමයි ලිෆ්ට් එක තියෙන්නේ. එතකොට ඔය පැත්තේ කියන එක. ඒකේ තේරුම තමයි ලිෆ්ට් එක ඔය පැත්තේ වේ කියන එක. ඊළඟට අපි බලමු තුන්වෙනි උදාහරණේ. එරිබේතාව අචිරා දෙස්. අචිරා කියලා කියන්නේ මේ දෙදෙනාටම දුරින් තමයි මේ ලිෆ්ට් එක තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකට අපිට පාවිච්චි කරන්න පුළුවන් එරිබේතාව අචිරා දෙස්. ඒකේ තේරුම තමයි ලිෆ්ට් එක අර පැත්තේ වේ කියන එක. ඊළඟට අපිට අහන්න පුළුවන් ප්‍රශ්නාර්ථී විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ලිෆ්ට් එක කොහෙද තියෙන්නේ කියලා. අපි කොහොමද අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙහෙම එරිබේතාව දොචිරා දෙස්කා. ඒකේ තේරුම තමයි ලිෆ්ට් එක මොන පැත්තේද? ලිෆ්ට් එක කොයි පැත්තේද කියන තේරුම තමයි එකෙන් එන්නේ. අපිට අන්නේ විදිහට අපිට දොචිරා භාවිතා කරලා ප්‍රශ්නාර්ථී වාක්‍යයක් අහන්න පුළුවන්. මම හිතනවා ඔයගලන්ට කොචිරා, සොචිරා, අචිරා සහ දොචිරා කියන පදවල තේරුම දැන් හොඳට වැටහෙන්නේ නැති කියලා. හොඳයි, අපි මේ කොචිරා, සොචිරා, අචිරා භාවිතා කරන හැටි පොඩ්ඩක් රෙන්ෂු කරලා බලමු, ප්‍රැක්ටිස් කරලා බලමු.
බලන්න පළවෙනි උදාහරණේ තියෙනවා එරිවේතා කියලා ලියලා තිනවා. ඒකේ වරහන් ඇතුළේ ලියලා තිනවා සොචිරා කියලා. සොචිරා කියන්නේ ওই පැත්තේ කියන එක. අපි කොහොමද අහන්නේ? ලිෆ්ට් එක කොහෙද තියෙන්නේ කියලා. අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. එරබේතාවා දොචිරා දෙස්කා කියලා. එරිවේතාවා දොචිරා දෙස්කා. ඒකේ තේරුම තමයි ලිෆ්ට් එක කොහෙද කියන එක. අපිට උත්තර දෙන්න පුළුවන් සොචිරා දෙස්. සොචිරා දෙස්. සොචිරා දෙස් කියලා කියන්නේ ඔය පැත්තේ වේ කියන එක. ඊළඟට දෙවෙනි උදාහරණයට දෙන්නවා කියලා කියන්නේ මෙතෙන්දි දෙන්නවා කියලා අදහස් කරන්නේ ටෙලිෆෝන් එක කියන එක. අපිට අහන්න පුළුවන් ටෙලිෆෝන් එක කොහෙද කියලා. උත්තර දෙන්න කියලා තිනවා කොචිරා කියලා. මේ පැත්තේ කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. දෙන්නවා දොචිරා දෙස්කා. දෙන්නවා දොචිරා දෙස්කා. ටෙලිෆෝන් එක කොහෙද? මොන පැත්තේද කියලා තමයි ඒකේ තේරුම එන්නේ. දෙන්නවා දොචිරා දෙස්කා. ටෙලිෆෝන් එක මොන පැත්තේද කියලා අපිට අහන්න පුළුවන්. අපිට උත්තර දෙන්න පුළුවන් කොචිරා දෙස්. මේ පැත්තේ වේ. මේ පැත්තේ වේ කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. අපි යන් තුන්වෙනි උදාහරණයට. තුන්වෙනි උදාහරණේ තියෙනවා කරීනා සන්නෝ හයා. කරීනා සන්නෝ හයා. මෙතන කරීනා සන් කියලා කියන්නේ කරීනා මහතා කියන එක නෝනිපාතේ දාලා සම්බන්ධ කරලා තියෙනවා හයා කියන එක. හයා කියලා කියන්නේ කාමරේ කියන එක. පළවෙනි නාමපදේ නෝනිපාතේ දාලා සම්බන්ධ කරලා තියෙනවා හයාත් එක්ක. එතකොට කරීනා සන්නෝ හයා කියලා කියන්නේ කරීනා මහතාගේ කාමරේ කියන එක. කරීනා මහතාගේ කාමරේ කියන එක තමයි ඒකේ තේරුම වන්නේ. ඊළඟට උත්තර දෙන්න කියලා තියෙනවා සංගයි කියලා. මෙතෙන්දී ඔයගොල්ලෝ තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. අපි තට්ටු ගණන් කරනකොට අපි ඉස්සෙල්ලා කිව්වා පළවෙනි තට්ටුවට 1යි, දෙවෙනි තට්ටුවට 2යි, තුන්වෙනි තට්ටුවට මෙතෙන්දී විශේෂ පදයක් එනවා කියන්නේ සංගයි කියලා. ඒක විශේෂ අවස්ථාවක් ඔයගොල්ලෝ එක මතක තියාගන්න ඕනේ. 1යි, 2යි, සංගයි කියලා තමයි අපි ශබ්ද කරන්නේ. ඒක සංගයි කියන එකේ තේරුම තමයි තුන්වෙනි තට්ටුව කියන එක. එතකොට අපිට අහන්න කියලා තියෙනවා කරින සංගේ කාමරේ කොහෙද කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. කරීන සන්නෝ හයාවා දොචිරා දෙස්කා. කරීන සන්නෝ හයාවා දොචිරා දෙස්කා. ඒකේ තේරුම තමයි කරීන මහතාගේ කාමරය කොහෙද මොන පැත්තේද කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. කරීන මහතාගේ කාමරය මොන පැත්තේද කොයි පැත්තේද කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. අපිට උත්තර දෙන්න පුළුවන් සංගයි දෙස්. සංගයි දෙස්. තුන්වන තට්ටුවේ වේ. තුන්වන තට්ටුවේ වේ කියන එක තමයි ඒකේ තේරුම් වන්නේ. ඊළඟට බලමු අපි හතරවෙනි උදාහරණේ. හතරවෙනි උදාහරණේ දීලා තිනවා උචි කියලා. උචි කියන්නේ නිවස, ගෙදර කියන එක. වරහන් ඇතුලේ දීලා තිනවා ඕසකා කියලා. ඕසකා කියන්නේ ජපානයේ තියෙන නගරයක්. අපිට අහන්න කියලා තිනවා නිවස කොහෙද තියෙන්නේ කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් උචිවා දොචිරා දෙස්කා. උචිවා දොචිරා දෙස්කා. ඒකේ තේරුම තමයි නිවස මොන පැත්තේද? නිවස කොයි පැත්තේද? ගෙදර කොයි පැත්තේද කියන එක තමයි ඒකේ තේරුම එන්නේ. අපිට උත්තර දෙන්න පුළුවන් ඕසකා දෙස්. හොඳයි මෙන්න ග්‍රෑම් පැටර්න් පහ අපි පෙරදී සාකච්ඡා කරපු ග්‍රෑම් පැටර්න් එකක්. මේක තමයි N1 වා N2 දෙස් කියන ග්‍රෑම් පැටර්න් එක. මම ඒක පෙරදී පළවෙනි පාඩමේදී ඔයාලා සාකච්ඡා කරා. මෙතෙන්දී අපි මේ ග්‍රෑම් පැටර්න් එක භාවිතා කරලා වාක්‍ය ගොඩනගලා තමන් ඉන්න ප්‍රදේශයේ තමන් කරන රැකියාව වගේ දේවල් ගැන සාකච්ඡා කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා අපි මෙතනින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු පළවෙනි උදාහරණය මොකක්ද කියලා. කුනිවා ශ්‍රී ලංකා දෙස්. කුනිවා ශ්‍රී ලංකා දෙස්. කුනි කියලා කියන්නේ රට කියන එක. ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට ජපන් භාෂාවෙන් කියන්නේ ශ්‍රී ලංකා කියලා. කුනිවා ශ්‍රී ලංකා දෙස් කියලා කියන්නේ රට ශ්‍රී ලංකාව වේ කියන එක. ඔයගලන්ට පේනවා ඇති මෙතෙන්දි වානිපාතයෙන් තමයි මේ නාමපද දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. කුනිවා ශ්‍රී ලංකා දෙස් කියලා. ඒ තේරුම තමයි රට ශ්‍රී ලංකාව වේ කියන එක. අපි යන් දෙවෙනි උදාහරණයට. කයිෂවා මයික්‍රෝදෙස්. කයිෂවා මයික්‍රෝදෙස්. කයිෂා කියලා කියන්නේ කම්පැනි එක. වානිපාතේ දාලා සම්බන්ධ කරලා තියෙනවා මයික්‍රෝ කියලා. මයික්‍රෝ කියලා කියන්නේ මේ සමාගමේ නම. මම උදාහරණයක් ඇටියට මෙතෙන්දි ගත්තේ මයික්‍රෝ කියන සමාගම. කයිෂවා මයික්‍රෝදෙස් කියලා කියන්නේ සමාගම මයික්‍රෝ වේ කියන එක. ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා වැඩ කරන්නේ මොන සමාගමේද කියලා ඔයාට කියන්න පුළුවන් කයිෂවා මයික්‍රෝදෙස්. එහෙම නැත්නම් කයිෂවා ටොයෝටා දෙස්. ඒ කියන්නේ මම වැඩ කරන්නේ ටොයෝටා සමාගමේ කියන එක. බලමු ඊළඟ උදාහරණය. දයිගගුවා පේරාදනීය දයිගගු දෙස්. දයිගගුවා පේරාදනීය දයිගගු දෙස්. දයිගගු කියලා කියන්නේ විශ්වවිද්‍යාලය කියන එක. පේරාදනීය දයිගගු කියලා කියන්නේ පේරාදනීය විශ්වවිද්‍යාලය කියන එක. අපේ රටේ තියෙන විශ්වවිද්‍යාලය පේරාදනීය විශ්වවිද්‍යාලය. මෙතන වානිපාතේ දාලා මේ නාම පද දෙක සම්බන්ධ කරලා තිනවා. දයිගගුවා පේරාදනීය දයිගගු දෙස් කියලා. ඒකේ තේරුම තමයි විශ්වවිද්‍යාලය පේරාදනීය විශ්වවිද්‍යාලය වේ කියන එක. ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා ඉගෙන ගන්න යුනිවර්සිටි එක මොකද්ද? ඔයා ඉගෙන ගන්න විශ්වවිද්‍යාලය මොකද්ද කියලා ඔයාට කියන්න පුළුවන්. දයිගගුවා පේරාදනීය දයිගගු දෙස්. එහෙම නැත්නම් දයිගගුවා කොළඹ දයිගගු දෙස්. එහෙම නැත්නම් දයිගගුවා ටෝකියෝ දයිගගු දෙස් වගේ උත්තර දෙන්න පුළුවන්.
අපි බලමු කොහොමද මේ ග්‍රැමර් පැටර්න් එක පාවිච්චි කරලා ප්‍රශ්නයක් අහන්නේ කියලා. අපිට අහන්න පුළුවන් ඔකුනිවා දොචිරා දෙස්කා කියලා. ඔකුනිවා දොචිරා දෙස්කා. ඔයගලන්ට පේනවා ඇති මෙතෙන්දී විශේෂයක්. මෙතන මේ කුනි කියන පදයට ඉස්සරහින් ඕ දාලා තියෙනවා. ඔක්කුනි කියලා තමයි ඒක ශබ්ද වෙන්නේ. යම් කිසි වචන වලට අපි ඕ භාවිතා කරාම ඒ වචනේ ආචාරශීලී බව සහ පොලයිට් භාවය වැඩි වෙනවා. මේ ඕ අකුර අපිට විශේෂ අවස්ථාවලදී විතරයි භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්දී ඔයගලන්ට පේනවා ඇති කුනි ළඟට ඕ දාලා ඔක්කුනි කියලා ශබ්ද කරලා තියෙනවා. ඔක්කුනි කියන්නේ කුනි කියන්නේ දෙකේම අර්ථය එකයි රට කියන අර්ථය. හැබැයි මේ ඔකුනි කියන එක ගොඩාක් ආචාරශීලී ශිෂ්ට සම්පන්නයි සහ පොලයිට්. ඒ කියන්නේ ඔයා ඉහළ කෙනෙකුට කතා කරද්දී ගොඩාක් ආචාරශීලීව කතා කරද්දී මේ ඔකුනි කියන පදේ භාවිතා කරන්න පුළුවන්. මේකේ තේරුම රට කියන එක හැබැයි ගොඩාක් ආචාරශීලී. ඔකුනිවා දොචිරා දෙස්කා. දොචිරා කියන්නේ කොහේද කියන. ඔකුනිවා දොචිරා දෙස්කා කියන එකේ තේරුම තමයි රට කොහේද කියන එක. හොඳයි අපි පෙරදී ඉගෙන ගත්ත ග්‍රැමර් පැටර්න් එක රෙන්ෂු කරන්න යන්නේ. අපි බලමු පළවෙනි උදාහරණය මොකක්ද කියලා. පළවෙනි උදාහරණේ ඉන්නවා යමදසන් එයා නිහොන්ජින් කෙනෙක්. අපිට අහන්න ඕනේ මේ යමදසන්ගේ රට කොහෙද කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. යමදසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා. යමදසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා. මෙතෙන්දී ඔයගලන්ට පේනවා ඇති නෝනිපාතයක් ඇවිල්ලා තිනවා වානිපාතයක් ඇවිල්ලා තිනවා. මෙතෙන්දී යම්කිසි නමක් අගට නෝනිපාතේ දැම්මහම අපි බලමු මොන වගේ තේරුමක් දෙන්න කියලා. මෙතන බලන්න යමදසන්නෝ කියලා ඇවිල්ලා තිනවා. යමදසන්නෝ කියලා කියන්නේ යමද මහතාගේ කියන එකයි. යමද මහතාගේ ඔකුනිවා දොචිරා දෙස්කා. ඔකුනි කියන්නේ රට කියන එක. දොචිරා දෙස්කා කියන්නේ කොහේද කියන එක. එතකොට මේකේ තේරුම තමයි යමද මහතාගේ රට කොහේද කියන එකයි ඒකේ තේරුම එන්නේ. එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් නිහොන් දෙස්. නිහොන් කියලා කියන්නේ ජපානයේට, නිහොන් දෙස් කියලා කියන්නේ ජපානයේ වේ කියන එක. බලමු දෙවෙනි උදාහරණය මොකක්ද කියලා. දෙවෙනි උදාහරණේ ඉන්නෝ මයික්සන්. එයා ඉංග්‍රීසි. ඉංග්‍රීසි කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. අපි අහන්න ඕනේ මයික්සන්ගේ රට කොහේද කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම පෙරදි විදිහටම මයිකුසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා. මයිකුසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා කියලා අපිට අහන්න පුළුවන්. ඒකේ තේරුම තමයි මයික් මහතාගේ රට කොහේද කියන එක. මයික් මහතාගේ රට කොහේද කියන එක. එතකොට මයික්ට උත්තර දෙන්න පුළුවන් ඉංග්‍රීසි දෙස්. ඉංග්‍රීසි දෙස්. එංගලන්තය වේ කියන එකයි ඒකේ තේරුම වන්නේ. අපි යන් ඊළඟ උදාහරණයට. ඊළඟ උදාහරණේ ඉන්නවා ෂිමෙත්තොසන්. එයා දොයිට්සු ජින් කෙනෙක්. දොයිට්සු කියලා කියන්නේ කොහෙටද? ජර්මනියට. අපි කොහොමද දාන්නේ ෂිමෙත්තොසන්ගේ රට කොහෙද කියලා? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. ෂිමෙත්තොසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා. ෂිමෙත්තොසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා. තේරුම තමයි ෂිමෙත්තු මහතාගේ රට කොහේද කියන එකයි ඒකේ තේරුම. එතකොට ෂිමෙත්තු මහතාට උත්තර දෙන්න පුළුවන් දොයිට්සු දෙස්. දොයිට්සු දෙස්. ඒකේ තේරුම තමයි ජර්මනිය වේ කියන එක. අපි යන් හතරවෙනි උදාහරණයට. හතරවෙනි උදාහරණේ ඉන්නවා ඉසුරුසන්. එයා ශ්‍රී ලංකා ජින්දෙස්. ශ්‍රී ලංකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවට. අපි බලමු කොහොමද අහන්නේ කියලා. ඉසුරුසන්ගේ රට කොහෙද කියලා. අපි අහන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉසුරුසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා කියලා අපිට අහන්න පුළුවන්. ඉසුරුසන්නෝ ඔකුනිවා දොචිරා දෙස්කා. ඒ කියන්නේ ඉසුරු මහතාගේ රට කොහෙද කියලා අපිට අහන්න පුළුවන්. ඒක උත්තර දෙන්න පුළුවන් ශ්‍රී ලංකා දෙස්. ශ්‍රී ලංකා දෙස් කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ යාළුවෝ අතර කතා කරද්දී ඒගොල්ලෝ ගොඩාක් මිත්‍රශීලී නම් අපිට කෙලින්ම අහන්න පුළුවන් ඉසුරුසන්න කුනිවා දොකො දෙස්කා කියලා වගේ සාමාන්‍ය විදිහට අහන්න පුළුවන්. ඒත් ඔයාට වඩා ඉහළ කෙනෙක් නම් එයාට ගොඩාක් ආචාරශීලීව කතා කරන්න ඕන නම් උදාහරණයක් විදිහට අපි කතා කරනවා කියලා හිතමු සෙන්ස කෙනෙකුට. ඒ සෙන්ස කෙනෙක් කතා කරනකොට අපිට කෙලින්ම මේ සාමාන්‍ය ව්‍යවහාරය භාවිතා කරන්න බෑ. ඒ අවස්ථාවවලදී අපි මෙන්න මේ ගොඩාක් පොලයිට් විදිය භාවිතා කරනවා. එතකොට තමයි අපි කතා කරන්නේ මේ කුනි වලට ඕ අකුර දාලා ඔකුනි කියලා භාවිතා කරලා අපි ගොඩාක් පොලයිට් විදියට කතා කරන්න ඕනේ අන්න ඒ වගේ අවස්ථාවලදී. ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. හොඳයි අපි මෙතෙන්දි පෙරදී ඉගෙනගත්ත ග්‍රෑම් පැටර්න් එක රෙන්ෂු කරන් තමයි යන්නේ. අපි මෙතෙන්දි සාකච්ඡා කරන්න යන්නේ මේගොල්ලෝ වැඩ කරන කම්පැනි එක පිළිබඳව ප්‍රශ්න අහලා උත්තර ලබා ගන්න හැටි තමයි මෙතෙන්දි අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. මෙතන ඉන්නවා යමදසන්. අපිට අහන්න ඕනේ යමදසන් වැඩ කරන්නේ මොන කයිෂකයේද කියලා. මොන කම්පැනි එකේද කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. යමදසන්නෝ කයිෂවා දොචිරා දෙස්කා කියලා. යමදසන්නෝ කයිෂවා දොචිරා දෙස්කා. ඒ කියන්නේ යමදසන්නෝ කියලා කියන්නේ යමද මහතාගේ කයිෂවා දොචිරා දෙස්කා. කම්පැනි එක කොහේද කියන එකයි ඒකේ තේරුම වන්නේ. එතකොට යමද මහතාට උත්තර දෙන්න පුළුවන් ටොයෝටා දෙස්. ටොයෝටා දෙස්. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ටොයෝටා වේ කියන එක. හොඳයි අපි යන් ඊළඟ උදාහරණයට. ඊළඟ උදාහරණේ ඉන්නවා මයික්සන්. එයා ඉන්නේ ෆූජි විශ්වවිද්‍යාලේ. ෆූජි දෛගක් කියලා ඔයගොල්ලන් පේනවා ඇති ලියලා තියෙනවා. එයා කියන්නේ එයා ඉගෙන ගන්න ෆූජි විශ්වවිද්‍යාලය. අපි කොහොමද අහන්නේ
මයික් සංගේ විශ්වවිද්‍යාලය කොහෙද කියලා. අපිට මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. මයික් සන්නෝ දෛගගුවා දොචිරා දෙස්කා කියලා අපිට අහන්න පුළුවන්. මයික් මහතාගේ විශ්වවිද්‍යාලය කොහෙද කියන එක තමයි ඒකේ තේරුම වන්නේ. එතකොට උත්තර දෙන්න පුළුවන් මයික් මහතාට ෆූජි දෛගගු දෙස්. ෆූජි දෛගගු දෙස්. ඒකේ තේරුම තමයි ෆූජි විශ්වවිද්‍යාලය වේ කියන එක. අපි යන් තුන්වෙනි උදාහරණයට. තුන්වෙනි උදාහරණේ ඉන්නවා ශිමෙත්තෝ-සන්. එයාගේ කයිෂක තමයි පවාදෙන්කි කියලා කම්පැනි එක තමයි එයා වැඩ කරන්නේ. අපි කොහොමද අහන්නේ ශිමෙත්තෝ-සන්ගේ කම්පැනි එක කොහෙද කියලා. අපිට මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. ශිමෙත්තෝ-සන් no කයිෂ wa dochira desu ka කියලා අපිට අහන්න පුළුවන්. ශිමෙත්තෝ-සන් no කයිෂ wa dochira desu ka? ඒ කියන්නේ ශිමෙත්තෝ මහතාගේ කම්පැනි කොහෙද කියන එකයි ඒකේ තේරුම ගන්න. එතකොට ශිමෙත්තෝ මහතාට උත්තර දෙන්න පුළුවන් පවාදෙන්කි දෙස්. පවාදෙන්කි දෙස් කියලා උත්තර දෙන්න පුළුවන්. අපි ඊළඟ උදාහරණේ ඉන්නවා ඉසුරු-සන්. එයා ටෝකියෝ දෛගගු එකේ තමයි ඉගෙන ගන්නේ. අපි කොහොමද අහන්නේ ඉසුරු-සංගේ දෛගගු එක කොහෙද කියලා. ඒ කියන්නේ ඉසුරු-සංගේ විශ්වවිද්‍යාලය කොහෙද කියලා අපි කොහොමද අහන්නේ. අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉසුරු-සන් no දෛගගු wa dochira desu ka කියලා අහන්න පුළුවන්. ඉසුරු-සන් no දෛගගු wa dochira desu ka. දෛගගු කියන්නේ විශ්වවිද්‍යාලය. මේකේ තේරුම තමයි ඉසුරු මහතාගේ විශ්වවිද්‍යාලය කොහෙද කියන එකයි ඒකේ තේරුම වන්නේ. එතකොට ඉසුරු මහතාට උත්තර දෙන්න පුළුවන් ටෝකියෝ දෛගගු දෙස්. ටෝකියෝ දෛගගු දෙස්. ඒකේ තේරුම ටෝකියෝ විශ්වවිද්‍යාලය වේ කියන එක. අපි 6 වෙනි ග්‍රෑම් පැටර්න් එක සාකච්ඡා කරන්න යන්නේ N1 no N2 කියන ග්‍රෑම් පැටර්න් එක. මේකේ N කියලා කියන්නේ නවුන්ස් එක, නාම පදේ. අපි බලමු මේක මොන වගේ ග්‍රෑම් පැටර්න් එකක්ද කියලා. මෙහි පළමු නාම පදේ N1 රටක නමක් හෝ සමාගමක නමක් හෝ නිරූපණය වෙනවා නම් දෙවන නාම පදේ එම රටේ නිෂ්පාදනයක්. එහෙම නැත්නම් ඒ සමාගමේ නිෂ්පාදනයක් නම් ඒකේ තේරුම වන්නේ ඒ නිෂ්පාදනය අයිති වන්නේ ඒ රටට හෝ ඒ සමාගමට බවයි. උදාහරණයක් විදිහට යම්කිසි රටක නිෂ්පාදිත දෙයක් ඒ රටේ අයිතිය පිළිබඳව හඟවන්න අපිට මේ ග්‍රෑම් පැටර්න් එක යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි සමාගමක නිෂ්පාදිත දෙයක අයිතිය පිළිබඳව හඟවන්න මේ ග්‍රෑමර් පැටර්න් එක අපිට යොදා ගන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලන්ට මෙහෙම පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. මේක උදාහරණ මගින් පැහැදිලි කරගන්න එක තමයි ගොඩාක්ම වටින්නේ. අපි බලමු මොනවද උදාහරණ තියෙන්නේ කියලා. ඔන්න බලන්න පළවෙනි උදාහරණේ තියෙනවා කොරෙවා නිහොන්නෝ කුරුමදෙස්. කොරෙවා නිහොන්නෝ කුරුමදෙස්. කොරේ කියලා කියන්නේ මේක කියන එක නිහොන් කියලා කියන්නේ ජපානයේට කුරුම කියලා කියන්නේ කාර් එකට. මෙතන බලන්න නිහොන්නෝ කුරුම කියලා තියෙනවා. නිහොන්නෝ කුරුම. ඒකේ තේරුම වන්නේ ජපානයේ කාර් එකක්. නිහොන්නෝ කුරුම කියන එකේ අදහස එන්නේ මේ ජපානයේ කාර් එකක් බව. එහෙම නැත්නම් මේ ජපානයේ නිෂ්පාදිත කාර් එකක් බව කියන අදහස් තමයි එතනින් එන්නේ. නිහොන්නෝ කුරුම කියලා. මෙතන නෝනිපාතේ දාලා ඒ කාර් එක අයිති රට පිළිබඳව හැඳින්වීමක් තමයි මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේකේ සම්පූර්ණ තේරුම වන්නේ මේක ජපානයේ කාර් එකක් වේ කියන එක. කොරවා නිහොන්නෝ කුරුමදෙස් කියන එකේ තේරුම වන්නේ මේක ජපානයේ කාර් එකක් වේ. එහෙම නැත්නම් මේ ජපානයේ නිෂ්පාදිත කාර් එකක් වේ කියන අදහස් තමයි එතනින් එන්නේ. අපි බලමු ඊළඟ උදාහරණය මොකක්ද කියලා. ඊළඟ උදාහරණය තියෙනවා කොරවා දොයිට්සුන කුරුමදෙස්. කොරවා දොයිට්සුන කුරුමදෙස්. දොයිට්සු කියලා කියන්නේ ජර්මනියට, කුරුම කියලා කියන්නේ කාර් එක. දොයිට්සුන කුරුමදෙස්. දොයිට්සුන කුරුමදෙස් කියලා කියන්නේ ජර්මන් කාර් එකක් වේ කියන එක. ජර්මන් කාර් එකක් වේ කියන එක. මෙතන බලන්න මෙතන නෝනිපාතේ දාලා මේ කාර් එක අයිති රට පිළිබඳව හැඳින්වීමක් තමයි එතෙන්දී පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් මේ කාර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ජර්මනි වල බව. එහෙම නැත්නම් මේ කාර් එක අයිති වෙන්නේ ජර්මනි වලට කියලා තමයි එතන නෝනිපාතේ දාලා ඒගොල්ලෝ පැහැදිලි කරලා තියෙන්නේ. කොරවා දොයිට්සුන කුරුමදෙස් කියලා කියන එකේ සම්පූර්ණ තේරුම වන්නේ මේක ජර්මන් කාර් එකක් වේ කියන එක. බලමු ඊළඟ උදාහරණේ. බලන්න ඊළඟ උදාහරණේ. එතන තියෙනවා කොරවා දොකොන කුරුමදෙස් කා. කොරවා දොකොන කුරුමදෙස් කා. දොකො කියලා කියන්නේ කොහෙද කියන එක. දොකොන කුරුමදෙස් කා කියලා කියන එකේ තේරුම එන්නේ මේක කොහේ කාර් එකක්ද? එහෙම නැත්නම් මේ කොහේ නිෂ්පාදනය කරපු කාර් එකක්ද කියන අදහස් තමයි එතනින් එන්නේ. අපිට ඒක අහන්න පුළුවන්. මේක කොහේ නිෂ්පාදනය කරපු කාර් එකක්ද? මේක කොහේ හදපු කාර් එකක්ද කියන අදහස් තමයි එතනින් එන්නේ. ඔයගොල්ලන්ට මොකක් හරි අවස්ථාවකදී යම්කිසි ප්‍රශ්නයක් අහන්න සිද්ධ වුණොත් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. කොරයා දොකොන කුරුමදෙස් කා? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි අපි පෙරදී ඉගෙන ගත්ත N1 no N2 දෙස් කියන ග්‍රෑමර් පැටර්න් එක. අපි මේක පොඩ්ඩක් රෙන්ෂු කරලා බලමු. ප්‍රැක්ටිස් කරලා බලමු මොන වගේ අවස්ථාවලදීද මේක දෙන්නේ? මොන වගේ ආකාරයකටද මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් රෙන්ෂු කරලා බලමු. බලන්න පළවෙනි රූප සටහනේ ඔයගොල්ලන්ට තියෙනවා ශ්‍රී ලංකා කියලා ලියලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා තේ එකක්. අපිට තේ වලට ජපන් භාෂාවෙන් කියන්නේ ඕචා කියලා. අපි බලමු මෙන්න මේ රූප සටහන භාවිතා කරලා ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්නේ කොහොමද කියලා. අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේක කොහේ තේ එකක්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේම අපිට උත්තර දෙන්න පුළුවන් මේක ශ්‍රී ලංකාවේ තේ එකක් කියලා. අපි කොහොමද මේ ප්‍රශ්නේ අහලා උත්තර දෙන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මේ විදිහට කොරෙවා දොකොන ඕචා දෙස්කා කියලා අහන්න පුළුවන්. කොරෙවා දොකොන ඕචා දෙස්කා කියලා අහන්න පුළුවන්. ඒකේ තේරුම වන්නේ මේක කොහේ තේ එකක්ද
කියන එක. ඒකේ අදහස එන්නේ මේක කොහේ නිෂ්පාදනය කරපු තේ එකක්ද කොහේ හදපු තේ එකක්ද කියන අදහස් තමයි එතනින් එන්නේ. අපිට එතකොට උත්තර දෙන්න පුළුවන් ශ්‍රී ලංකානෝ ඕචදෙස්. ශ්‍රී ලංකානෝ ඕචදෙස්. ඒකේ තේරුම තමයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ එකක් කියන එක තමයි එතනින් අදහස එන්නේ. හොඳයි අපි බලමු දෙවෙනි උදාහරණය මොකක්ද කියලා. දෙවෙනි උදාහරණේ තියෙනවා බෙන්ස් කාර් එකක්. යටින් ලියලා තියෙනවා ඩොයිට්සු කියලා. අපිට අහන්න පුළුවන් මේක කොහේ කාර් එකක්ද කියලා. කොහේ හදපු කාර් එකක්ද කියලා. ඒ වගේම අපිට උත්තර දෙන්න පුළුවන් ඩොයිට්සු එහෙම නැත්නම් ජර්මන් කියලා අපිට උත්තර දෙන්නත් පුළුවන්. බලමු කොහොමද මේකේ ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්නේ කියලා. අපිට අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ. කොරෙවා දොකොන කුරුම දෙස්කා කියලා අහන්න පුළුවන්. කොරෙවා දොකොන කුරුම දෙස්කා. ඒකේ තේරුම තමයි මේක කොහේ කාර් එකක්ද? එහෙම නැත්නම් මේ කොහේ නිෂ්පාදනය කරපු කාර් එකක්ද කියන අදහස තමයි එතනින් එන්නේ. අපිට උත්තර දෙන්න පුළුවන් ඩොයිට්සුන කුරුම දෙස්. ඩොයිට්සුන කුරුම දෙස්. ඩොයිට්සු කියලා කියන්නේ ජර්මනියට. ජර්මනියේ කාර් එකක් වේ කියන අදහස තමයි එතනින් එන්නේ. ජර්මනියේ කාර් එකක් වේ කියන අදහස තමයි ඩොයිට්සුන කුරුම දෙස් කියන එකෙන් එන්නේ. බලමු ඊළඟ උදාහරණේ. ඊළඟ උදාහරණේ තියෙනවා කම්පියුටර් එකක්. යටින් ලියලා තියෙනවා ඇමරිකා කියලා. ඒ කියන්නේ මේ කම්පියුටර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඇමරිකාවේ. අපි අහමු මේ කම්පියුටර් එක කොහෙද හැදුවේ? අපි උත්තර දෙමු ඇමරිකාවේ කියලා. අපි කොහොමද අහන්නේ? අපිට අහන්න පුළුවන් කොරෙවා දොකොන කොම්පියුටර් දෙස්කා. කොරෙවා දොකොන කොම්පියුටර් දෙස්කා කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ මේක කොහේ කම්පියුටර් එකක්ද? එහෙම නැත්නම් මේ කොහේ නිෂ්පාදනය කරපු කම්පියුටර් එකක්ද කියන අදහස තමයි එතනින් එන්නේ. අපිට උත්තර දෙන්න පුළුවන් ඇමරිකානෝ කම්පියුටර් දෙස්. ඇමරිකානෝ කම්පියුටර් දෙස්. ඇමරිකාවේ කම්පියුටර් එකක් කියන එක අදහස් තමයි එතනින් එන්නේ. එහෙම නැත්නම් ඇමරිකාවේ නිෂ්පාදිත කම්පියුටර් එකක් කියන අදහස් තමයි එතනින් එන්නේ. අපි යමු ඊළඟ උදාහරණයට. ඊළඟ උදාහරණේ තියෙනවා කැමරා එකක්. යටින් ලියලා තියෙනවා නිහොන් කියලා. ජපානයේ කියලා ලියලා තියෙනවා. අපි අහමු මේ කොහේ නිෂ්පාදනය කරපු කැමරා එකක්ද? අපි උත්තර දෙමු ජපානයේ නිෂ්පාදනය කරපු කැමරා එකක් කියලා. අපි කොහොමද අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. කොරෙවා දොකොන කැමරා දෙස්කා. කොරෙවා දොකොන කැමරා දෙස්කා කියලා අහන්න පුළුවන්. ඒ තේරුම තමයි මේක කොහේ කැමරා එකක්ද? එහෙම නැත්නම් මේ කොහේ නිෂ්පාදිත කැමරා එකක්ද කියන අදහස් තමයි එතනින් එන්නේ. අපිට උත්තර දෙන්න පුළුවන් නිහොන්නෝ කැමරා දෙස්. නිහොන්නෝ කැමරා දෙස්. ඒ කියන්නේ ජපානයේ කැමරා එකක්. එහෙම නැත්නම් ජපානයේ නිෂ්පාදිත කැමරා එකක් කියන අදහස් තමයි එතනින් එන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ N1 N2 කියන ග්‍රෑම් පැටර්න් එක ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති කියලා. මේක හොඳට මේ ටික නැවත නැවත බලන්න නැවත නැවත රෙන්ෂු කරන්න. එතකොට ඔයගලන්ට කටට මේක හුරු කරගන්න පුළුවන් මෙන්න මේ ග්‍රෑම් පැටර්න් එක. එතකොට ඔයගලන්ට කතා කිරීමට ඉතාමත් පහසුයි. පහසුවෙන් ජපන් භාෂාව හසුරවන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි 7 වෙනි ග්‍රෑම් පැටර්න් එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ යම් භාණ්ඩයක මිල පැවසීම. හෝ එම මිල විමසා දැන ගැනීමට භාවිත වන ග්‍රෑම් පැටර්න් එක. අපි මේක මොනවාද කියලා උදාහරණ මගින් පැහැදිලි කරගන්න බලමු. බලන්න පළවෙනි උදාහරණය. ඒකේ තියෙනවා කොන කුට්සුවා සෙන් ගොහකුයෙන් දෙස් කියලා. කොන කියලා කියන්නේ මේ කියන එක, කුට්සු කියලා කියන්නේ සපත්තුව කියන එක, සෙන් ගොහකුයෙන් කියලා කියන්නේ 1500ක් කියන්නේ වේ කියන එක තමයි. එතකොට මේකේ සම්පූර්ණ තේරුම වන්නේ මෙම සපත්තුව යෙන් 1500ක් වේ කියන එක. කොන කුට්සුවා සෙන් ගොහකුයෙන් දෙස් කියලා කියන්නේ මේ සපත්තුව යෙන් 1500ක් වේ කියන එක. බලමු ඊළඟ උදාහරණය. ඒකේ තියෙනවා කොන කුට්සුවා ගොසෙන් 700ක් වෙන්දෙස්. කොන කුට්සුවා ගොසෙන් 700ක් වෙන්දෙස්. ගොසෙන් 700ක් වෙන් කියලා කියන්නේ 5800යි කියන එක. කොන කුට්සුවක් ගොසෙන් 700ක් වෙන්දෙස් කියලා කියන්නේ මෙම සපත්තුව යෙන් 5800ක් වේ කියන එක. බලමු ඊළඟ එක. ඊළඟ එකේ තියෙනවා කොන කුට්සුවා ඉචිමන් නිසෙන් යෙන්දෙස්. කොන කුට්සුවා ඉචිමන් නිසෙන් යෙන්දෙස් කියලා ලියලා තියෙනවා. ඉචිමන් නිසෙන් යෙන් කියලා කියන්නේ යෙන් 12000ක් කියන එක. කොන කුට්සුවා ඉචිමන් නිසෙන් යෙන්දෙස් කියලා කියන්නේ මෙම සපත්තුව යෙන් 12000ක් වේ කියන එක. අපි බලමු යම්කිසි දෙයක මිල විමසා දැනගන්නේ කොහොමද කියලා. අපිට එතකොට මෙන්න මේ විදිහට භාවිත කරන්න පුළුවන්. කොන කුට්සුවා ඉකුරා දෙස්කා. කොන කුට්සුවා ඉකුරා දෙස්කා කියලා භාවිත කරන්න පුළුවන්. ඉකුරා කියලා කියන්නේ කීයද කියන එක. කොන කුට්සුවා ඉකුරා දෙස්කා කියලා කියන්නේ මේ සපත්තුව කීයද කියන එක. ඒ වගේ තමයි ඔයගලන්ට යම්කිසි හිතන්න උදාහරණයක් විදිහට කාර් එකක මිල දැනගන්න ඕනේ කියලා. එතකොට ඔයාලට අහන්න පුළුවන් කොන කුරුමවා ඉකුරා දෙස්කා. කොන කුරුමවා ඉකුරා දෙස්කා. ඒකේ තේරුම මෙම කාර් එකේ මිල කීයද? උදාහරණයක් විදිහට හිතන්න ෆෝන් එකක මිල දැනගන්න ඕනේ කියලා. එතකොට ඔයාලට අහන්න පුළුවන් කොනෝ කේතයි දෙන්නවා ඉකුරා දෙස්කා. කේතයි දෙන්නවා කියලා කියන්නේ හෑන්ඩ් ෆෝන් එක. කොනෝ කේතයි දෙන්නවා ඉකුරා දෙස්කා කියලා අහන්න පුළුවන්. ඒකේ තේරුම තමයි මේ ෆෝන් එක කීයද කියන එක. ඒ වගේ මෙන්න මේ ග්‍රෑම් පැටර්න් එක භාවිත කරලා ඔයගලන්ට යම් භාණ්ඩයක මිල පැවසීමට හෝ මිල විමසා දැනගැනීමට ඔයගලන්ට භාවිත කරන්න පුළුවන් මෙන්න මේ ග්‍රෑම් පැටර්න් එක. මම හිතනවා ඔයගලන්ට මේ ග්‍රෑම් පැටර්න් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. හොඳයි අපි මෙතෙන්දි රේන්ෂු කරන්න යන්නේ යම්කිසි භාණ්ඩයක මිල විමසා දැනගැනීම සහ එම් භාණ්ඩයේ මිල පිළිබඳ උත්තර දීම යන ආකාරය අපි මෙතෙන්දි රේන්ෂු කරන්න යන්නේ. අපි බලමු මොනවද උදාහරණ කියලා. බලන්න පළවෙනි උදාහරණේ තියෙනවා ශ්‍රී ලංකාවේ ටී තියෙනවා. එතන මිල ගහලා තියෙනවා 2200ක් යෙන් කියලා. අපි බලමු කොහොමද මේකේ ලංකාවේ මිල
ලංකාවේ තේවල මිල කීයද කියලා අහන්නේ සහ මේක උත්තර දෙන්නේ කොහොමද කියලා. අපිට අහන්න පුළුවන් ලංකාවේ තේ එකේ මිල කොහොමද කියලා මෙන්න මේ විදිහට. කොනෝචවා ඉකුර දෙස්කා. කොනෝචවා ඉකුර දෙස්කා. ඕච කියලා කියන්නේ ටී වලට. කොනෝචවා ඉකුර දෙස්කා කියලා කියන්නේ මෙම තේ එක කීයද කියන එක. එතකොට උත්තර දෙලා තිනවා නිසෙන් 200 දෙස්. නිසෙන් 200 දෙස්. ඒකේ තේරුම තමයි 2200ක් yen වේ කියන එක. හොඳයි අපි බලමු ඊළඟ උදාහරණය මොකක්ද කියලා. ඔන්න ඔයගලන්ට පේනවා ඇති ඊළඟ උදාහරණේ තියෙනවා කාර් එකක්. ඒ යටින් ලියලා තියෙනවා දොයිට්සු කියලා. ඒ වගේම ලියලා තියෙනවා අගයක්. ඒකට තියෙනවා 5.6ක් තියෙනවා. මෙතන ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕනේ කොහොමද මේ ගණන් අපි කියන්නේ කියලා. මෙතන අපි 5.6ට අපි සිංහල භාෂාවෙන් කිව්වොත් අපිට මේක කියන්න පුළුවන් මිලියන 5ක් කියලා. මිලියනට 0.6යි 5.6 කියන්නේ අපි මිලියන 5ක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාවිත කරන ලක්ෂ වලින් කිව්වොත් මේක කොච්චරද තියෙනවා? ලක්ෂ 50ක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ ජපානයේ තියෙන සල්ලි කොළ ගත්තොත් අපිට සල්ලි කොළ හම්බ වෙනවා මෙන්න මේ වගේ ඒවා 1000 හම්බ වෙනවා 1000 කොලේ ඊට පස්සේ 5000 කොලේ හම්බ වෙනවා ඊළඟට හම්බ වෙනවා 10000 කොලේ අපි 10000 කොලේට කියනවා මන් එකක් කියලා. එතකොට අපි මේ වගේ ලොකු ගණන් කරන්න අපි භාවිත කරනවා මන් කියන එකකිය. මන් එකට 1.4යි. ඒ කියන්නේ 10000 කොලයක් තමයි අපි මන් එකක් කියලා කියන්නේ. අපි දැන් මෙන්න මේ වාහනේ වටිනාකමත් කියන්න ඕනේ මන් වලින්. එතකොට ඔයගොල්ලෝ බලන්න 10000ට කියන්නේ අපි මන් එකක් කියලා. එතකොට මෙතන බලන්න 10000 ඒවා කීයක් තියෙනවද කියලා. මෙතන 10000කට 1.4යි. අපිට මෙතන පේනවා 500කට පස්සේ තමයි 0.4ක් තියෙන්නේ. ඒ කියන්නේ 500කට පස්සේ 0.4ක් තියෙනවා. එතකොට මෙතන 10000 කොළ 500ක් තියෙනවා. ඒ කියන්නේ මෙතන 10000 කොළ 500ක් තියෙනවා. අපිට මේ අගය කියන්න පුළුවන් මන් 500යි කියලා. මන් 500යි කියලා. එතකොට 500ට අපි ජපන් භාෂාවෙන් කියන්නේ මොකද්ද? ගොහැකු කියලා. එතකොට මෙතන ගොහැකු මොනවද තියෙන්නේ? මන් තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ගොහැකු මන් yen දෙස් කියලා. ගොහැකු මන් yen දෙස්. මේ වාහනේ වටිනාකම අපිට කියන්න පුළුවන් ගොහැකු මන් yen දෙස් කියලා කියන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකේ වටිනාකම අහන්නේ සහ මේකේ අගේ කොහොමද උත්තර දෙන්නේ කියලා අපි බලමු. අපිට අහන්න පුළුවන් කොන කුරුමවා ඉකුර දෙස්කා කියලා අහන්න පුළුවන්. කොන කුරුමවා ඉකුර දෙස්කා. අපිට උත්තර දෙන්න පුළුවන් ගොහැකු මන් yen දෙස්. ගොහැකු මන් yen දෙස් කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ මිලියන 5යි හෝ ලක්ෂ 50යි කියන අදහස් තමයි එතනින් එන්නේ. ගොහැකු මන් yen දෙස් කියලා කියන්නේ මේකේ වටිනාකම ලක්ෂ 50ක් හෝ මිලියන 5ක් කියන අදහස් තමයි එතනින් එන්නේ. මේ වගේ විවිධ විශාල ගණනය කිරීම කරන්න අපි මන් කියන අගය භාවිතා කරනවා. බලමු ඊළඟ උදාහරණය. ඊළඟ උදාහරණ තියෙනවා කම්පියුටර් එකක්. අපි කොහොමද අහන්නේ මේ කම්පියුටර් කීයක් වෙනවද කියලා. අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. කොන කොම්පියුතාවා ඉකුරා දෙස්කා කියලා අහන්න පුළුවන්. කොන කොම්පියුතාවා ඉකුරා දෙස්කා. එතකොට මෙතන ඔයගලන්ට පේනවා ඇති මන් 15කුයි yen 3000කුයි තියෙනවා. අපි එතකොට මේක ශබ්ද කරන්නේ කොහොමද? ජූගොමන් සංසෙන් yen දෙස්. ජූගොමන් සංසෙන් yen දෙස් කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. මේක සිංහල තේරුම තමයි yen වලින් 153000ක් වේ කියන එක තමයි ඒකේ තේරුම එන්නේ. අපි බලමු ඊළඟ උදාහරණය. ඊළඟ උදාහරණය තියෙනවා කැමරා එකක්. අපිට අහන්න ඕනේ මේ කැමරා එක කීයද කියලා. අපිට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. කොන කැමරාවා ඉකුරා දෙස්කා. කොන කැමරාවා ඉකුරා දෙස්කා. ඒකේ තේරුම තමයි මේ කැමරා එක කීයද කියන එක. එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් කීයද මේ කැමරා එක. මේ කැමරා එක වෙනවා සම්මන් නිසෙන් yen දෙස්. සම්මන් නිසෙන් yen දෙස්. ඒ කියන්නේ yen 32000ක් වේ කියන එක. yen 32000ක් වේ කියන එක තමයි ඒකේ අදහස එන්නේ. සම්මන් නිසෙන් yen දෙස් කියන එක. ඔයගලන්ට මතක ඇති දෙවන පාඩම තුන්වන පාඩමේදී අපි කොරේ සොරේ අරේ භාවිතා කරලා විවිධ වර්ගයේ වාක්‍ය ගොඩ නැගුවා. ඒ වගේම කොරේ සොරේ අරේ වලින් කැඩිලා ආපු වෙන වෙන පදත් අපිට හම්බුණා. ඒවත් භාවිතා කරලා අපි වාක්‍ය ගොඩ නැගුවා. මම දැන් මෙතෙන්දි කරන්න යන්නේ මේ කොරේ සොරේ අර පද වලින් කැඩිලා ආපු පද සහ ඒ සියල්ලම පිළිබඳ සාරාංශයක් ගෙනෙන්න. මතොමෙ එකක් ගෙනෙන්න තමයි යන්නේ. අපි සාරාංශයට කියන ජපන් භාෂාවෙන් මතොමෙ කියලා. ඒ එකක් ගෙනෙන්න තමයි මම මෙතෙන්දි යන්නේ. අපි බලමු මොනවාද මේ අපි භාවිතා කරපු පද කියලා. අපිට හම්බුණා කෝ සීරීස් එක, සෝ සීරීස් එක, ආ සීරීස් එක, ඒ වගේම දෝ කියන සීරීස් එක අපිට හම්බුණා. මේ පද වලින් තමයි කැඩිලා ඇවිල්ලා විවිධ පද අපිට හම්බුනේ. පළවන පද සෙට් එක තමයි මෙන්න මේ ටික. අපි යම්කිසි භාණ්ඩයක් විස්තර කරන්න අපි පාවිච්චි කරා මේ කොරේ සොරේ අරේ කියන පද. කොරේ කියලා කියන්නේ මේක කියන එක, සොරේ කියලා කියන්නේ ඕක කියන එක, අරේ කියලා කියන්නේ අරක කියන එක. ඒ වගේම දොරේ කියලා පදයකුත් තියෙනවා. ඒක අපිට 8 වෙනි පාඩුවේදී හම්බ වෙනවා. දොරේ කියලා කියන්නේ කෝකද කියන එක. මෙන්න මේ පද ටික අපි පාවිච්චි කරා. කොරේ සොරේ අරේ පද. ඒවා සිංහල තේරුම සාමාන්‍යයෙන් එන්නේ මේක ඕක අරක වගේ තේරුමක් තමයි ඒවා එන්නේ. අපි ඊළඟට මෙන්න මේ
පද සෙට් එක භාවිතා කරා. යම්කිසි භාණ්ඩයක් එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් විස්තර කරන්න. අපි භාවිතා කරා කොනෝ, සොනෝ, අනෝ, දොනෝ කියන පද. අපි භාවිතා කරේ කොනෝ සමග නාම පදයක් එකතු කරලා. උදාහරණයක් විදිහට මම ඔයගලන්ට විස්තර කරා කොනෝ කබන් කියලා. කබන් කියන්නේ බෑග් එක. කොනෝ කබන් කියලා කියන්නේ මේ බෑග් එක කියන එක. සොනෝ කබන් ඔය බෑග් එක. අනෝ කබන් අර බෑග් එක. දොනෝ කබන් මොන බෑග් එකද? වගේ අදහසක් තමයි එතනින් එන්නේ. ඒ වගේ මෙන්න මේ කොනෝ, සොනෝ, අනෝ, දොනෝ කියන පද ටිකත් අපි ප්‍රැක්ටිස් කරා. ඊළඟට අපිට හම්බුණා මෙන්න මේ පද ටික. යම්කිසි ස්ථානයක් විස්තර කරන්න අපිට හම්බුණා කොකෝ, සොකෝ, අසොකෝ, දොකෝ කියන පද ටික. කොකෝ කියලා කියන්නේ මෙතන කියන එක, සොකෝ කියලා කියන්නේ ඔතන කියන එක, අසොකෝ කියලා කියන්නේ අතන කියන එක, දොකෝ කියලා කියන්නේ කොතනද, කොහේද වගේ අදහසක් තමයි එතනින් එන්නේ. අන්නේ පද ටිකත් අපිට හම්බුණා. ඒවත් අපි ප්‍රැක්ටිස් කරා. හොඳයි ඊළඟට අපිට හම්බුණා යම්කිසි ස්ථානයක් ඒ වගේම දිශාවක් විස්තර කරන්න. මෙන්න මේ පද. කොචිරා, සොචිරා, අචිරා, දොචිරා කියන පද ටික අපිට හම්බුණා. යම්කිසි ස්ථානයක් හෝ යම්කිසි දිශාවක් විස්තර කරන්න අපිට මෙන්න මේ පද ටික භාවිත කරන්න පුළුවන්. කොචිරා කියලා කියන්නේ මේ පැත්තේ, සොචිරා කියලා කියන්නේ ඔය පැත්තේ, අචිරා කියලා කියන්නේ අර පැත්තේ, දොචිරා කියලා කියන්නේ මොන පැත්තේද කියන එක. මට හිතෙනවා දැන් ඔයගලන්ට මේ පදවල අර්ථ වෙන වෙනම හොඳට වැටහෙන්නේ නැති කියලා මේ පද සිංහල භාෂාවත් එක්ක ඉතාමත් ළඟින්ම යන පද සෙට් එකක්. ඕගොල්ලෝ මෙන්න මේ පද භාවිතා කරලා මේ වාක්‍ය සාදලා මේ ටික ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ ටික ඔයගොල්ලන්ට හොඳට කටට හුරු කරගන්න පුළුවන්. මොකද මේක ජපන් භාෂාව කතා කරනකොට අපිට නිතරම හම්බ වෙන පද සෙට් එකක් තමයි මේ කෝ, සෝ, ආ, දෝ කියන සීරීස් සෙට් එකකින් එන පද ටික තමයි අපිට නිතරම හම්බ වෙන්නේ කතා කරනකොට, ප්‍රශ්න අහනකොට, යම්කිසි කෙනෙකුට ප්‍රශ්න උත්තර දෙනකොට වගේ දේවල් වලට මෙන්න මේ පද සෙට් එක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේවා සිංහල තේරුමත් හොඳට ඔලුවට අරගෙන ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳට ඔලුවට මේ ටික පද ටික දාගත්තාම ඔයගොල්ලන්ට ජපන් භාෂාව කතා කරන්න, ජපන් භාෂාව තේරුම් ගන්න ඉතාමත් ලේසි වෙයි කියලා මම හිතනවා. මම හිතනවා මේ පාඩම් මාලාව 1 සිට 3 දක්වා මම කරගෙන ආවා. මේ ටිකේ හම්බෙච්ච මෙන්න මේ පද ටික ඔයගොල්ලන්ගේ ඔලුවට හොඳට යන්නේ නැති කියලා මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න, රෙන්ෂු කරන්න. ස්තුතියි වීඩියෝ එක බැලුවට. මින්නෝනියන්ගෝ lesson 4 part 1 වලින් අපි නැවත හමුවෙමු. subscribe කරන්න අපේ channel එක ජපන් පන්තිය, like කරන්න අපේ Facebook page එක ජපන් පන්තිය.